මම මේ දුවල් ලංකාවේ ලස්සන ෆයිනස් කළා මුදුනට. Nie konečne čanu, nie konečne moju bol na mom jastuku vesmír sa nesle. Ni do zadnjeg leta, ni do kraja sveta, sudbina je moja. ඒ කට්ටිය මොකද වෙන්නේ අද මම යන්නේ මේ දවස් හැමෝම කතා කරන නුවර තියෙන පට්ටම ලස්සන ලොකේෂන් එකකට. ඒ තමයි පුංචි නවසීලන්තයත් බෙල්ලුඩ්. ඉතින් කොහොම හරි කරලා මේක සදහටම තහනම් වෙනවා. දැන් මං ඉන්නේ පට්ටම සුපර් ප්ලේස් එක හරි. ඉතින් තනිකරම ෆයිනස් ටිකක් තමයි දෙන්නේ. මම මීට කලින් මෙහා ඇවිල්ලා දෙනා හරිද? ඒ කියන්නේ එකපාරක් ඇවිල්ලා දෙනා මේක ඇවිල්ලා යාළුවනේ කොහොම හරි කරලා ඉන්න තනිකරම ඉතින් කපල් හරිද? දැන් ඉතින් මං ඉතන මේ ඇවිල්ලා ඉන්න අම්මහුඩු මට විල්ලච් ගියා බෑ හරිද? අවුලන්නේ මේ කොහොම හරි කරලා වීඩියෝ එකක් දාන්න තමයි ආවේ. ඉතින් සුපිරි මේ ප්ලේස් ටිකක් දෙනවා මේ පැත්තේ. වලට අවුලන්නේ නෑ. ඉතින් අපේ කැමති හරිද? ඉතින් මෙතෙන්ට මාරම ලස්සන view එකක් බලන්න පුළුවන් යාළුවනේ. අර පල්ලෙහින් දෙන්න අපි ආව පාර ඒ කියන්නේ මේන් රෝඩ් එක. ඉතින් යාළුවනේ මම මේ දැන් යන්නේ මේ මුලින්ම ඉල ෆයිනස් මේ view point එකට යන්න නැතුව කෙලින්ම මේ කට්ටිය ගොඩක් ඉන්න හරිද උඩ ඒ හින්දා මේ මුලින්ම ඇවිල්ලා වැවට තමයි යන්න හරිද. ඉතින් ගයිස් මෙහෙ මාරම ඉතින් කියන්න වචන ඔයගොල්ලන්ට පල්ල පේන ඇති සුපර් view එකක් හරි. මේ ගෙල්ල තවාර view මේ උඩට යන්න දෙනවා. තව ඒ වගේම මේ මේක වැව තියෙන්නේ තව එහා වෙන්නදී. මම දන්නේ නැහැ හරියට. කොහොම හරි යාළුවනේ මම මේ පාර ඉවරනකම්ම ගිහිල්ලා මඩ කොහොම හරි කරලා වැව නම් හොයන්න බැරුණා. වැව කොහෙද තියනවා කියලා නම් හරියටම දන්නේ නැහැ හරිද. ඉතින් මම මේ පැත්තේ මොනවා නැතත් සුපිරිම view එකක් තියෙනවා. අර එහා පැත්තේ සුපිරිම කදු සෙට් එකක් තියෙනවා. ඒවයි ෆයිනස් කැලේ තමයි තියෙන්නේ හරිද. ඉතින් මම මේ හරිය දැක්කේලා කෝවිලක් දෙනවා. අන්න අපි ඒ කෝවිලට ගිහිල්ලා බලමු කොහොමයි කියලා. කෝවිලට මේ අපිට යන්න දෙනවා දන්නේ නැහැ. කෝඩ ගිහිල්ලා බලමු මේ කෝවිල වහලාද දන්නේ නැහැ. जटाकटाह संभ्रम भ्रमन्निलिम्प निर्झरि विलोल वीचि वल्लरी विराजमान मूर्धनि धगज्ज्वलल्ललाट पट्ट पावके किशोर चन्द्रशेखरे रति प्रतीक्षणं मम. ඉතින් කොහොමෙන් හරි කොහොම හරි කරලා කෝවිල ඇතුළට යන්න බැරුණ යාළුවනේ. කෝවිල වහලා තමයි තිබ්බේ. ඉතින් ඒකේ එහා පැත්තේ තමයි තිබ්බේ කෝවිල. ඉතින් මන් මෙතනින් උඩට ගොඩ වෙන්න යන්නේ මේ බෙල්ලුඩ් view point එකට. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මම මේ ඇයි මේ වොයිස් කව එක වෙනම දෙන්නේ කියලා. ඉතින් මොකද කියනවා නම් පට්ටම ලැජ්ජයි. ඉතින් මේ වගේ මිනිස්සු ගොඩක් ඉද්දි මේ කතා කරලා වීඩියෝ එක කරන්න ඒකයි අපි යමු උඩට. ඉතින් බෙල්ලුඩ් තහනම් වෙන ප්‍රධානම හේතුව තමයි යාළුවනේ අපේ රටේ සමහරක් කාලකන්ණි මිනිස්සු වෙන්නේ මේ බෝතල් අනමන කුණුරොඩු මේ බෙල්ලුඩ් වලට දාලා ගිහින් දෙන එක. ඉතින් මේකෙන් එන්නේ කොහොම හරි කරලා අනිත් මිනිස්සුන්ටත් මේකට ලස්සන බලන්න එන්න බැරි වෙන එක. ඉතින් මේ බෙල්ලුඩ් විතරන්නේ අනිත් තැන් වලත් යොන් මේවා දාන ඉතින්. ඔන්න ඉතින් මම බෙල්ලුඩ් වල උඩට මාව යාළුවනේ කොහොම හරි කරලා අද මාරම සෙනගක් ඉන්න මොකද කියනවා අද 28 වෙනිදා හින්දා දැන් 30 ඉතින් බෙල්ලුඩ් සදහටම තහනම් කරනවානේ. අන්න ඒ හින්දා මාරම සෙනගක් තමයි ඇවිල්ලා හිටියේ මං ගියපු දවසේ. ඉතින් කොහොම හරි කරලා මම මේ වීඩියෝ එක 30ට කලින් දාන්න බලන්න යාළුවනේ. ඉතින් මේ පැත්තේ පට්ටම සුපිරිම view එකක් තමයි තියෙනවා. ඉතින් නිව්සීලන්ත වගේම ඒකනේ ඉතින් පොන්චි නිව්සීලන්ත කියන්නේ. මේක ඇවිල්ලා කොහොම හරි කරලා ඒක ඔයගොල්ලොන්ට ඉතාලන්ට ඇවිල්ලා බලන්න ඕනේ. කිව්වට වැඩන්නේ කොහොම හරි කරලා යාළුවනේ මේ ඉතින් මේ වගේ ලස්සන තැන්කදී අපේ අර කාලකන්ණි මිනිස්සු ඉඳ තමයි ඇත්තට මේක නැති වෙන්නේ. ඒ කියන්නේ බෙල්ලුඩ් විතරන්නේ අනිත් තැනොත් මේ මිනිස්සු හින්දා නැති වෙනවා. අන්න ඒකයි මේ ඇවිල්ලා පරිසරේ රැක ගන්න හරි. දැන් කොහොම හරි ජූනි 30 ඉඳන් බෙල්ලුඩ් කියන්නේ තහනම් පාරාදීසයක්. ඉතින් ගයිස් ඔන්න මම ඇවිල්ලා බෙල්ලුඩ්ගේ view point එකේ තියෙන
තනින්ද පල්ලෙහාට බැස්ස හරිය. දැන් ඉතින් හන්දියට තමයි යන්න බෙල්ලුට. හන්දියට ගිහිල්ලා බස් එක නා එතන ඉන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ පොඩ්ඩක් හරි හොදයි කියලා හිතනවා. වීඩියෝට ලයික් එකක් දාලා ඊළඟට යන්න ඕනේ මොකද කියලා කමෙන්ට් එකක් දාන්න. Goodbye guys.